අදත් ඔබ සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube නාලිකාවට. ඉතින් මම පොරොන්දු වෙන විදිහට මීටර් ඩෝස් ඉන්හෙලර් එක පිරිසිදු කරගන්න ආකාරය කියලා දෙන්න තමයි අද බලාපොරොත්තුව. ඉතින් අද දවසේ පළවෙනියටම මගේ වීඩියෝ බලන කවුරු හරි ඉන්නවා නම් මගේ මීට කලින් වීඩියෝ එක බලන්න. ඒකේ මම මේ මීටර් ඩෝස් ඉන්හෙලර් එක හරියාකාරව භාවිතා කරන ආකාරය කියලා දීලා තියෙනවා සරලව. අද මම කියලා දෙන්න ලෑස්ති මේක කොහොමද අපි නිවසේදී පිරිසිදු කරගන්නේ කියලා. ඉස්සෙල්ලම ඕගොල්ලෝ කරන්න ඕනේ ඕගොල්ලෝගේ අත් දෙක හොඳට සබන් දාලා පිරිසිදු කරගන්න ඕනේ. මේක තමයි මීටර් ඩෝස් ඉන්හෙලර් එක. අපිට මේක මේ විදිහට ගලවන්න පුළුවන්. එතකොට මේක තමයි මෙටල් කැනිස්ටර් එක වෙන්නේ. මේ මෙටල් කැනිස්ටර් එක කොයි වෙලාවකවත් වතුරට දාන්න එපා. මේක සෝදන්නේ නැහැ. ඒක අපි පැත්තකින් තියලා ඊට පස්සේ මේ ප්ලාස්ටික් කන්ටේනර් එක තියෙනවා. ඒකේ මේ මුඛයේ තබන කොටස මවුත් පීස් එකේ පියන ගලවන්න ඕනේ මේ විදිහට. ඊට පස්සේ මේක අපිට මද උණුසුම් ජලයෙන් සෝදන්න පුළුවන්. එහෙමත් නැත්නම් ගලාගෙන යන ටැප් වතුරට මෙහෙම අල්ලලා එක පැත්තක් තප්පර 30ක් විතර කාලයක් අල්ලගෙන ඉන්න ඕනේ සෝදන්න. ඊට පස්සේ අනිත් පැත්ත හරවන්න මේ විදිහට. ඒ පැත්තත් තත්පර 30ක් විතර කාලයක් අල්ලගෙන ඉන්න ඕනේ ගලාගෙන යන ටැප් වතුරට ඒකල සෝදන්න. හොඳට මතක තියාගන්න ඕනේ මේ ප්ලාස්ටික් කන්ටේනර් එක හොදනකොට සබන් වගේ කිසිම සේදුම් කාරකයක් භාවිතා කරන්න එපා. ඒ වගේම ඔයාලගේ ඉන්හෙලර් එක ඇතුලේ ඖෂධ රැඳී තියෙනවා නම් මේ වගේ ටූත් පික් එකක් භාවිතා කරලා ඒ ඖෂධ අපිට මේ ආකාරයට ඉවත් කරන්න පුළුවන්. ඉවත් කරලා නැවතත් පිරිසිදු ජලයෙන් සෝද ගන්න. ඊට පස්සේ මේකේ වතුර අයින් වෙන්න පොඩ්ඩක් මේ විදිහට ගසන්න. ටිෂු කඩදාසි රෙදි කැබලි වගේ යොදාගෙන මේක පිස දාන්න යන්න එපා. ඊට පස්සේ මද පවනේ වේලෙන්න තියන්න. දැන් මේ ප්ලාස්ටික් කන්ටේනර් එක සහ කැප් එක වේලුණාට පස්සේ මේ මෙටල් කැනිස්ටර් එක නැවතත් ඔයාලට මෙහෙම සවි කරගන්න පුළුවන් මේ ආකාරයට. ටික් කියලා සද්දයක් ඇහෙනවා. එතකොට තමයි ඒක හරියාකාරව මේකට සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ මේ කැප් එක නැවතත් මේ විදිහට වසන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට ගබඩා කරලා තබා ගන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් කියන්නම් සතියකට සැරයක්වත් ඔබේ ඉන්හෙලරේ පිරිසිදු කරන්න මතක තියාගන්න. නිසියාකාරව පිරිසිදු කරේ නැත්නම් මේකේ තියෙන ඖෂධ ඔබගේ පෙනහළු තුලට හරියාකාරව ළඟාවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඔබත් මගේ වීඩියෝ වලට කැමති නම් මගේ channel එක subscribe කරන්න. ඖෂධ ලබා ගැනීමේදී ඔබට ඇතිවන ඕනෑම ගැටලුවක් වෙතොත් පහළ comment section එකෙන් දාන්න. ඒවට පිළිතුරු ලබා දීමට මම සූදානම්. ඉතින් ඔබ සියලු දෙනාටම නිරෝගී දිවියක් ප්‍රාර්ථනා කරනවා.